जाने कैसे बांधे तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है ये जादू हुआ होने लगी हूँ मैं हंसी Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් මම ඔයාලට ලස්සන අලුත් vlog එකක් අරගෙන ආවේ. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් ඔයාලා මට හැමදාම කියනවා අක්කේ ඉක්මනට vlog එකක් අරගෙන එන්න සතියෙන් සතිය වගේ vlog එකක් දාන්න කියලා. හැබැයි මේ vlog එක බලුවට පස්සේ තේරෙයි මට සතියෙන් සතිය vlogs කියන්න බැරි ඇයි කියලා. ඉතින් මම මේ vlog එකෙන් අරගෙන ආවේ කැම්පස් එකේ සාමාන්‍යයෙන් මගේ දවසක් ගත වෙන විදිහ. මං හිතන්නේ මේ අවුරුද්දට මම ඒ වගේ ඩේ vlog එකක් කියන පළවෙනි පාර. මම මේ දවස්වල මගේ weight loss කරන ගමන් ඉන්නේ. ඉතින් ඒක මගේ එක ටාගට් එකක් මේ අවුරුද්දේ. ඉතින් ඒ නිසා මම උදේ නැගිට ගමන් උණු වතුරට දෙහි දාලා බොන්න පුරුදු වෙලා තියෙනවා. දැන් මාසය එකමාරක් එකක් තිස්සේ. ඉතින් ඒකෙන් මට හොඳ රිසල්ට් තියෙනවා ළමයි. ඔයාලා මගේ vlogs බලන කට්ටිය නම් දන්නවනේ මගේ කාමරේ මල් තියනවා කියන්නේ හඳුන් කුරප්පත් වෙනවා කියන්නේ මට අනිවාර්යෙන්ම ඕන දේවල්. ඒ දේවල් මගේ ඇත්තටම මයින්ඩ් එක රිලැක්ස් කරන දේවල්. මම උදේ නැගිට ගමන් කරන්නේ මේ දවස්වල වර්ක්අවුට් කරන්න ජිම් එකට යන එක. ඉතින් මේ අවුරුද්දේ එකතු කරගත්ත තවත් දෙයක් තමයි මම මේ අවුරුද්දේ වර්ක්අවුට් කරන්න ජිම් එකට යන එක. ඉතින් ජිම් එකට යන්නත් කලින් මම කරන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්නවා. ඒකත් මූස්ලි හරි ඕට්ස් හරි පොඩි දෙයක්. මොකද වර්ක්අවුට්ස් කරන්න කලින් අපිට එනර්ජි එක ඕන හින්දා බ්‍රෙක්ෆාස්ට් එක අරන් යන එක හොඳයි. හැබැයි weight loss කරන කෙනෙක් නම් මම දන්න තරමින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන නැතුව ගියොත් ඊටත් වඩා හොඳයි කියලා මම අහලා තියෙනවා. මම ඔයාලා හොයලා බලලා ඒක ගැන හරියටම කන්ෆර්ම් කරගන්න මම හරියට මේ ගැන දන්නේ නැහැ. जीना कैसे जीना हंसी का जीना तेरे बिना सवेरों का मेरे तू सूरज लागे तू मेरा कोई ना होके भी සාමාන්‍යයෙන් මම ජිම් එකේ පැය එකමාරක් දෙකක් වර්ක්අවුට් කරනවා. මොකද මං
ඒ වර්කවුට් කරලා ඊට පස්සේ මට ලෙක්චර්ස් යන්න තියෙනවා. දැන් අද දවසේ මට ලෙක්චර්ස් තියෙන්නේ ටිකක් දවල් වෙලා. ඒ නිසා මට ටිකක් ටයිම් තියෙන හින්දා මං හිමින් වර්කවුට්ස් ටික කරලා ඉවර කරගත්ත කොහොම හරි. ඉතින් මම වර්කවුට් කරලා ඉවර වෙලා බෝඩිමට ඇවිල්ලා වොෂ් එකක් දාලා ඊළඟට හදන්නේ ලන්ච් එක රෙඩි කරගන්න. මම ලොකු ලන්ච් එකක් ගන්නේ නැහැ කලින් වගේ. පොඩියට ලන්ච් එකක් තමයි ගන්නේ. මොකද මම ඔයාලට කලින්ම කියන්නේ මම weight loss journey එකක ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා මම ටිකක් මේ දවස්වල මගේ කෑම ගැන හිතනවා. ආදරේ නමින් දෙවුරලා නොකියම යන්න ගියා. ආදරේ කී කතා අද ගොළු වෙලා නොකියම යන්න ගියා. පොඳ වුණා ආදරෙන් තෙමුණ හිත පුරාගෙතු කමි පවා විහරුණා පවසලා ආදරේ නමින් දෙවුරලා නොකියම යන්න ගියා. ආදරේ කී කතා අද ගොළු වෙලා නොකියම යන්න ගියා. යන්න ගියා. පැහිනා වින්ද කාලයක් හිතට ඇය නමින් මියදුනා. ඇගෙන හින සීත ඍතුවක මීදුමෙන් පැටලුණා. ලන්ච් එකත් අරගෙන හිමින් මට ඊළඟට හවස ලෙක්චර් එකක් තියෙනවා. මම ඒකට යන රෙඩි වෙලා දැන් යන ගමන් ඉන්නේ. ළමයි මම ඔයාලට පෝස්ට් එකකින් ෂෙයා කරා YouTube එකේ. ඔබේ කැම්පස් එකේ මේ දවස්වල මාරම ලස්සනයි මල් පිපිලා, රොබරෝසියක් තිබිලා, කහමලුත් තිබිලා. ඉතින් ඒවත් මම මේ vlog එකට ඇඩ් කරලා තියෙනවා. ඔයාලා ටිකටම මේ vlog එක බලාගෙන ඉන්න. දැන් ෆෝන් නොබන්න බෑ. ඇයි? නේද? vlog එක. දවල් ලෙක්චර්ස් ඉවරයිනේ. යන්නේ ඩස්ටර්. මොන පුස්තරයක් දැක්කද? උදාරෝ. අතවල ගන්නවා වගේ මම. නගින්න උන් බෑල කියද්ද දන්න. නගින්න. ගන්නවා මුලට ගිහලා. බල වැඩි නුවන් කී ගයිස් නෑ පොඩ එකෙන් බහැලා යන්න ඕනේ. ඉතින් මං හිතුවේ එකේ කියලා. අයියෝ එකට දැම්මේ කවුද? මම පොඩි මේ මැඩම්ට බෑ තුන ලෙච් එක කරන්න ඕනේ කිව්වා. ඒ වුණාට වාඩි කිව්වා ඉන්න කියලා.
කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවර වෙන්න හවස් වුණාට තාම මගේ වැඩ ඉවර නැහැ. ඉතින් මම තව ඉන්ටර්න්ෂිප් එකක් විදිහට ඉවෙන්ට් ප්ලෑනින් කම්පැනි එකක වැඩ කරනවා. ඉතින් ඒක නිසා මම ඒකේ අද අපිට පොඩි වැඩක් තියෙනවා. ඒකට යන්න මම රෙඩි වෙන ගමන් ඉන්නේ. Hey mama ඔබට ආදරේ Hey mama 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 ආදරේ ළමයි ඒ වැඩේ ඉවර වෙද්දි ටිකක් රෑ වුණා. ඒ වැඩේ ඉවර කරලා ඇවිල්ලා රෑට චූටි දෙයක් කාලා මම හිතුවා අද දවස් ගොඩාක් බිසි වුණානේ. ඉතින් මට හිතුණාද ෆිල්ම් එකක් බලන්න. මම සාමාන්‍යයෙන් ගොඩාක් අස හොරර් මූවි බලන්න. ඒ වගේම බයයි. තනියෙන් මේ ලයිට් දාලා තියෙන වෙලාවට රූම් එකේ ඒත් බයයි. බලන්න යාළුවොත් හිටියට කොච්චර වුණත් මට බයයි. ඒ වගේ මූවි බලන්න. ඒත් මම මාරාසයි මේ මූවි බලන්න. ඉතින් ඒ නිසා මම ඒක නවත්තන්නේ. ඉතින් ළමයි ඔන්න ඔහොම තමයි මගේ දවසක් ගත වෙන්නේ. ඉතින් ඔයාලට මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් මට දාගෙන යන්න. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනත් යන්න අනිවාර්යයෙන්ම. එහෙනම් මම තවත් ලස්සන අලුත් vlog එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. එහෙනම් ළමයි මම ගිහින් එන්නම්. bye bye ළමයි.